ඇයි කනේ කරාබු දෙකක් නැත්තේ? අනේ ඒක අහන්න එපා අයියේ මට කියන්න දුකයි. මොකක්ද වගේ නම? මගේ නම අයියේ නෙත්මි නවත්‍යා. එත්මි එක ප්‍රශ්නයක් තියෙනවා. ඒක පෞද්ගලික වෙන්න පුළුවන්. හැබැයි මං අහනවා. ඇයි කනේ කරාබු දෙකක් නැත්තේ? අනේ ඒක අහන්න එපා අයියේ මට කියන්න දුකයි. දුක සැප හැමදේම මිශ්‍ර වුණු තැනක් තමයි ජීවිතය කියලා කියන්නේ. කරාබු දෙකට මොකද උනේ? අයියේ මගේ අම්මා අසනීපෙන් ඉන්නේ. අම්මට ඔපරේෂන් එකක් කරන්න තිබ්බා. ගෙදර රත්තරන් බඩු සේරම කස් තිබ්බා. ගෙදර රත්තරන් බඩු සේරම කස් තියලා අම්මව බේරගත්තද? ඔව් අයියේ අම්මව නම් බේරගත්තා. මගේ කරාම් දෙක බේරගන්න බැරි වුණා. හරි මෙහෙම වැඩක් කරමු. මයි ගාව නම් රත්තරන් කරාබු නෑ. මගේ කරාබු දෙක ඔයාලට දෙන්නද? කැමැත්තක් අයියේ. හරි ඔහොම ඉන්නකෝ. හරි එහෙනම් දැන් අපි කතා කරමු කන් දෙක පාළුවට ගිහින් නැහැ. අම්මට මොකද උනේ? අම්මට අයියේ මොලේ කැන්සර් එකක් තිබ්බා මාස 5ක් විතර. දැන් අම්මට හොඳයි. දැන් අම්මට හොඳයි. අම්මා කෙනෙක් ඉන්න ඕනේ දරුවෙක්ට. අම්මා නැත්තම් දරුවෙක් ජීවිතේ හරි අසම්පූර්ණයි. අම්මගේ ඔයාගේ බැඳීම මොන වගේ එකක්ද? අම්මගේ මගේ බැඳීම නම් අයියේ ගොඩක් ගැඹුරුයි. එයා නැතුව මට ජීවත් වෙන්නත් බෑ. මං නැතුව එයාට ජීවත් වෙන්නත් බෑ. ඒක තමයි අතේ තියෙන කනේ තියෙන හැම දෙයක් මුකස් කරලා අම්මව බේරගන්නේ. දැන් කියන්නකෝ මෙහෙට ඇවිල්ලා කොච්චර කාලයක් වෙනවද? මෙහෙ මොනවද කරන්න තියෙන්නේ ඔයාට? මං අයියේ මෙහෙට ඇවිල්ලා දැන් අවුරුදු 2යි. මං QC කෙනෙක්. QC කෙනෙක්, quality කෙල්ලෙක්, quality checker කෙනෙක්. දැන් කියන්නකෝ මේ ආයතනයේ වැඩ කරද්දී අමාරු නැද්ද අම්මව බලාගන්නේ කවුද ඔයා මෙහෙ වැඩ කරද්දී? අම්මව බලා ගන්න මල්ලි ඉන්නවා. නංගි මායි මෙහෙ වැඩ කරනවා. නංගි මායි ගෙදර යනකම් මල්ලි අම්මව බලාගෙන ඉන්නවා. මේ ඇයි මේ ඇඟලුම් ශාස්ත්‍රය තෝරගන්නේ? ගෙදර ආර්ථික ප්‍රශ්න වැඩි අයියේ. තාත්තා රස්සාවක් කරන්නේ නැහැ. තාත්තලත් සනීප නැහැ. ඒකයි මේ වගේ රස්සාවක් තෝරගත්තේ. ඒ වගේ රස්සාවක් මේක හරි ගෞරවනීය රැකියාවක්. හරි සාධාරණ කාටවත් ණයක් නැති, බයක් නැති හරිම ආදරණීය මිනිස්සු ඉන්න තැනක් තමයි ඇඟලුම් ශාස්ත්‍රය කියලා කියන්නේ. ජීවිතේ වැඩියෙන්ම අඬපු දවස මොකක්ද? ජීවිතේ වැඩිපුරම දුක් වුණු වෙලාව අයියේ අම්මව බේරගන්න බෑ කියලා ડોක්ටර්ස්ලා කියපු වෙලාවේ. ටස්ලා කිව්වා අම්මව බේරගන්න බෑ කියලා. හැබැයි බේරගත්තා. කොහොමද බේරගත්තේ? කොච්චර මහන්සි වුණාද? ඒකට තාත්තා තමයි ගොඩක් මහන්සි උනේ. අපි හැමදාම පාන්දර නුවරට යනවා අයියේ. රැට රැ වෙලා ගෙදර එන්නේ. හවස් වෙනකන් හොස්පිටල් එකේ ඉඳලා ගොඩක් මහන්සි වෙලා අම්මව බේරගත්තේ. ගොඩක් මහන්සිලා ප්‍රතිඵල තියෙනවා. අද වෙදි ප්‍රතිඵල භුක්ති විඳිනවා. අම්මා සනීපෙන් නිරෝගීව ඉන්නවා. අම්මා මොකද කිව්වේ සනීප වෙලා ආවට පස්සේ? අම්මා කිව්වේ අම්මට ඇත්තු වගේ ළමයි 3 දෙනෙක් ඉන්නවා කියලා. ඇත්තු තාත්තා තමයි යතා. ඔව් අයියේ අපේ තාත්තා අපිට ඇතෙක් වගේ. එහෙම තමයි වෙන්න ඕනේ. ප්‍රශ්න එනවා යනවා. ප්‍රශ්න දරාගෙන ප්‍රශ්න විසඳ ගන්න ඕනේ. ජීවිතේ නැති කරගන්න නැතුව, ජීවිතේ අසාර්ථක කරගන්න නැතුව. මොනවද මේ ආයතනයේ වැඩ කරලා ඔයාගේ ජීවිතේ වෙනුවෙන්, පවුල වෙනුවෙන් ඔයා කරලා තියෙන්නේ? මං අයියේ හම්බ කරන හැමදේම අම්මා වෙනුවෙන් වියදම් කරා. තාමත් එහෙමමයි. අමත් එහෙමම තමයි. මල්ලි කෙනෙක් ඉන්නවා. මල්ලි ඉස්කෝලේ යනවද? ඔව් අයියේ ආ ඉස්කෝලේ යනවා. මේ සැරේ සාමාන්‍ය පෙළ ලියනවා. එයාගේ පන්ති වලට හැමදේටම වියදම් කරන්නේ නංගීමයි. ඇත්තු දෙන්නෙක් වගේ අක්කලා දෙන්නෙක් ඉන්නවා. ඒ නිසා මල්ලි කවදා හරි ජීවිතේ ජය ගනි. අක්කලාගේ පිටින් ඔයාගේ ජීවිතයත් ඒ වගේම සාර්ථක වෙන්න කියලා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස්සා ලන්ච් ටයිම් ටීවී ප්‍රාර්ථනා කරනවා. අම්මට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ලැබෙන්න කියලා වැඩ කරන සෙට් එකේ ෆිට් එක සිරස්සා ලන්ච් ටයිම් ටීවී ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මගෙත් එක්ක කතා කළාට. ජය වේවා. ඔයාටත් ජය වේවා අයියේ.